අයිබෝන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2A පරිපත පාඩම් මාලාවේ දෙවෙනි පාඩම වශයෙන් සඳහන් කරන්න පුළුවන් මේ පරිපතය හරහා 2A පරිපතය හරහා තවත් සජීවී රැහැනක් ලබාගෙන වෙනත් පරිපතයක් ගොඩනගා ගන්න ආකාරය තමයි මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. මේ 2A පරිපතේ සඳහන් කරත් මුල්ම සාමාන්‍ය භාවිතා කරන 2A පරිපතය පිළිබඳ මුල්ම වීඩියෝක් අපි ඉදිරිපත් කළා. ඒක මම පල්ලා description එකේ සඳහන් කරලා තියෙනවා. මෙම 2A පරිපත සටහන ගත්තාම එම පරිපතෙන් තවත් පරිපතයකට සැපයීම ලබා ගන්න ආකාරය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි හොඳයි මේකේ වයර් සම්බන්ධ කරපු ආකාරය එකිනෙක මේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කොටස් පරිපතයේ වයර් සම්බන්ධ වන ආකාරය බලමු කොහොමද කියලා. හොඳයි දැන් බලමු මේ පරිපතයේ වයර් සම්බන්ධ කර තිබෙන ආකාරය කොහොමද කියලා අපි ක්‍රමානුකූලව පරීක්ෂා කිරීමට තමයි යන්නේ. මේ පරිපතයේ මේ 2A පරිපතයේ විශේෂත්වය තමයි අපිට පැහැදිලිව පේනවා. ඩිරෙක්ට් සැපයීම ලබන සජීවී වයර් එක තමයි මේ පැහැදිලිව දක්නට ලැබෙන්නේ. එම වයර් එක මේ 2A ස්විච් එකේ L1 කියන අග්‍රයට සම්බන්ධ කරලා අනිත් 2A එකේ L1 කියන අග්‍රයට සම්බන්ධ කරලා තියෙන ඩිරෙක්ට් සැපයීමක් තමයි මේ 2A ස්විච් එක හරහා සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව ගත්තාම මේ 2A ස්විච් එකේ පළවෙනි එකේ common අග්‍රයත් දෙවෙනි 2A common අග්‍රයත් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන එක පොදු අග්‍රය විදිහින් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම L2 අග්‍රයත් අනිත් 2A ස්විච් එකේ L2 අග්‍රය වයර් එක මෙතන ලූප් වෙලා ගිහිලා තිනවා. බල්බ් එකේ රිටර්න් ස්විච් එක වශයෙන් 2A සර්කිට් එකේ. ඊට අමතරව ගත්තාම මෙතන L1 අග්‍රය 2A ස්විච් එක තමයි ඩිරෙක්ට් සැපයීම ලැබෙන සජීවී රැහැන. අප අනිත් පරිපතයේ 1 ගෑන ස්විච් එකට අපි මේක සම්බන්ධ කරලා තිබෙනවා. විශේෂයෙන් මේ පරිපතේ හරහා අපට දක්වන්න ලැබෙන විශේෂයෙන් ගත්තාම ආර්ථික වාසියක් තමයි වෙන්නේ. මේ පරිපතේ හරහා සජීවී රැහැනක් ඩිරෙක්ට් අනිත් ස්විච් එකටත් යනවා. උදාහරණයක් වශයෙන් දොර ගාව සම්බන්ධ කරන ස්විච් එක හරහා ඇඳ ගාව තියෙන ස්විච් එකට ඩිරෙක්ට් සැපයීමක් මේ ස්විච් එක හරහා ලබා ගන්නවා. එසේනම තනිකර අපිට වයර් එකක් සම්බන්ධ වුණත් වයර් හතරක් යන්න වෙනවා. නමුත් මේ වයර් තුනක් භාවිතා කරලා තමයි මේ පරිපතය අපි ගොඩනගාගෙන තින්නේ. අපිට පැහැදිලිව පේනවා ඇති. මේ L1 අග්‍රයට තමයි දෙකම තමයි ස්විච් එකේ L1 අග්‍ර දෙක කෙලින්ම ඩිරෙක්ට් සැපයීමක් අරගෙන අනිත් පරිපතයේ සිංගල් 1 ගෑන ස්විච් එකක් විදිහට අපි භාවිතා කරන මේක 1 ගෑන් හෝ ඊට අමතරව 2 ගෑන් නැත්නම් ඊට අමතරව වෙනත් තවත් පරිපතයේ ආශ්‍රිත ගොඩනගා ගන්න ආකාරයට පැහැදිලිව දක්වනවා. අපි බලමු මේ පරිපතේ ක්‍රියාත්මක කළ කොහොමද නිසියාකාර වැඩ කරනවද කිසියම් දෝෂයක් තියෙන විතරයි අපිට පෙන්වන්න කරන්නේ. හොඳයි දැන් අපි පළවෙනි ස්විච් එක ඔන් කිරීමට බලාපොරොත්තු වෙමු. වඩා සාමාන්‍ය පර 2A ස්විච් එක වෙන ක්‍රියාදාමය මෙතන සිදු වෙනවා. පැහැදිලිව පළවෙනි ස්විච් එකෙන් ඔන් කරන්න පුළුවන්, දෙවෙනි එකෙන් ඕෆ් කරන්න පුළුවන්. ඊට අමතරව පළවෙනි එකෙන් ඕෆ් කරන්නත් ඔන් කරන්නත් පුළුවන්, මේකෙන් ඕෆ් කරන්නත් පුළුවන්. අපිට පැහැදිලිව පේනවා ඇති. දැන් ඊට අමතරව ගත්තාම මේ අනිත් පරිපතයට සම්බන්ධ වෙන ස්විච් එක ඔන් කරාම ඒකත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ පරිපතයේ ස්විච් එක ඔන් ඔෆ් වීම මත අර අනිත් පරිපතයේ සැපයීම කිසියම් ආකාරයක වෙනසක් සිදුවීමක් වෙන්නේ අපිට පැහැදිලිව පේනවා ඇති. මේ 2A ස්විච් එක ඔන් ඔෆ් කරත් ඕෆ් එකේ තිබුණා ඔන් අවස්ථාවේ තිබුණත් මේ පරිපතයේ නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා අපිට පැහැදිලි වෙන්නේ නැති මේ නවතම 2A පරිපත සටහන පිළිබඳව. මේ 2A පරිපත හරහා තමයි තවත් පරිපත එකක් හෝ දෙකක් ගොඩනගා ගැනීමට හැකියාවක් තියෙන. අපට මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් හෝ අදහසක් තියෙන පහලින් ඉදිරිපත් කරන්න. 2A සම්බන්ධව මුලින් කරපු වීඩියෝ එකේ description එකේ මම ඒ අදාළ link එක සඳහන් කරලා අපිටත් එම link එක හරහා ගිහලා එම වීඩියෝ එක නරඹන්න පුළුවන්. මේ සින්දිය වීඩියෝ එක සම්බන්ධව කිසියම් අදහසක් තියෙනවා පහලින් ඉදිරිපත් කරන නැවතත් මෙවැනි වීඩියෝ එකෙන් හැමෝම රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.